එන ජනතාව බලාපොරොත්තු වුණා වෙනසක්. ජනතාව ඉල්ලුවා මේ පැවති ක්‍රමයට වැඩිය වෙනසක් දෙන්න කියලා අපිට. දැන් ඒ වෙනස දීලා තියෙනවා. වෙනස දීපු ජනතාව මොනවද බලාපොරොත්තු වුනේ? වෙනස දීපු ජනතාව බලාපොරොත්තු වුණා නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙනස කරන්න ඉස්සලා වේදිකාවේ කියපුවා ටික. මොනවද වේදිකාවේ කිව්වේ? වේදිකාවේ යම් කියපු දේවල් ජනතාව බලාපොරොත්තු වෙනවා. දැන් මේක මම කිව්වට පස්සේ කියන්න බෑ අවුරුදු 5කින් කරනවා කියලා. කරන්න ආරම්භයක් තියෙන්න ඕනේ. එතකොට මොනවද බලාපොරොත්තු වෙන්නේ? පළමුවෙන්ම බලාපොරොත්තු දේ තමයි ජනතාවගේ ලොකුම ප්‍රශ්නයක් තියෙච්ච. මේ අපි හැමෝටම ඕන කරන්නේ මොනවද? තෙල් ටික. නියෝජ්‍ය කතානේ ඔබතුමාටත් ඕන වෙනවා. පෙට්‍රල් ටික ඩීසල් ටික ඕන වෙනවා. අහිංසක මිනිස්සුන්ට ලාම්පු තෙල් ටික භූමි තෙල් ටික ඕන වෙනවා. එතකොට මේ මිනිස්සු බලාපොරොත්තුෙන් හිටියා. එදා වේදිකාවේ කියපු එකත් එක්කම නියත වශයෙන්ම අපිට රුපියල් 160ක් තෙල් ලීටරකින් අපිට අඩු වෙයි. දීවරයක් බලාපොරොත්තුෙන් හිටියා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලාපොරොත්තු වෙන මුළු රටේම මිනිස්සු බලාපොරොත්තුෙන් හිටියා රුපියල් 160කින් මෙන්න මේ ලියවිල්ල තුල තියෙයි කියලා රුපියල් 160කින් තෙල් ලීටරයක් අඩු වුණා කියලා. වෙලා නැහැ. ඊයේ මම දැක්කා හිරු නාලිකාවේ බලයේ වැඩසටහනේ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු හිරු නාලිකාව. නෑ මට අදාළ නෑ මොකක්ද කියන්නේ මම ඔත අහුවාමගේ මම කියන්න බෑ මම අහුවාම සහෝදර මන්ත්‍රීවරකට උදව් කරන්න ඕන හිරු නාලිකාව. මෙතුමලා හිතනවා ප්‍රොපගන්ඩා කැම්පේන් එකකින් ලොකු ප්‍රචාරක වැඩසටහනකින් යම් මතයන් ප්‍රමාණයක් තහවුරු කරන්න පුළුවන් කියලා. පළවෙනි එක තමයි ආණ්ඩුව මේ කයිය විතරයි වැඩ නැහැ. අපි තුන සමාජකරු කතානායකතුමනි එතුමලා කරන විවේචන ඇහුණාම ඇත්තටම නිකක් අපි තිගැස්සෙනවා අපි එච්චර වැරදි කළාද කියලා. ඔබතුමාලා ඒ කරන විවේචන වලින් සම්බන්ධව ඔබතුමාලා කනගාටු වෙන්න වෙයි. මොකද ඔබතුමාලා කරන හැම විවේචනයකම අපි මොකද කරන්නේ? ඔබතුමාලා කියන දේ අතම අපි කයිය විතරයි වැඩ කරන්නේ. ඒතර අපිට මොකද වෙන්නේ? අපි තව වැඩිපුර වැඩ කරනවා. අපි තව වැඩිපුර වැඩ කරාම ඔබතුමාට සොරිම වෙනවා. අපිව එච්චර මොටිවේට් කරන්න එපා. මොකද ඔයාලට ඇඩ්‍රස් නැති වෙනවා. මොකද අපි කණ්ඩායමක් ගරු සභාපතිතුමනි. අපි සැලැස්මකට වැඩ කරන්නේ. ඒ නිසා අපි දැනුත් මහන්සලා වැඩ කරනවා අපි නිලධාරි මහතුරු එකතු කරගෙන. නමුත් මේ කරන අසාධාරණ චෝදන ඇහුණාම මම අගමැතිතුමා මම එදත් කලින් අතවස්සාවෙත් කිව්වා ඇත්තටම අපිට මෙච්චර බැනුම් අහන්න අපි මොනවද කරලා තියෙන වැරද්ද කියලා හිතන තරමටම අපිට හිතනවා විවේචන ඇහෙද්දි. ඒ නිසා මම කියන්න කැමතියි ඒ දිගටම මඩ ගහගෙන ඔබේ සිහිනේ ඉන්න අපි ඉස්සරහට යනවා. දැන් ගරු සභාපතිතුමනි මම කියන්න කැමතියි දැන් මේ රටේ 70 අවුරුද්ද මේ කයිය විතරයි වැඩ නැහැ කියන එකට. මම ටික උදාහරණ ටිකක් කියන්න ඕනනේ. දැන් මේ රටේ හැම ආණ්ඩුවක්ම පාලම් බොක්කෝ හදලා තියෙනවා, පාරවල් හදලා තියෙනවා, ඉස්කෝල වලට පොත් දීලා තියෙනවා, පඩි දීලා තියෙනවා, පඩිත් වැඩි කරලා තියෙනවා විවිධ ආණ්ඩුවල. මේ 70 අවුරුද්දටම කරන්න බැරි වෙච්ච දෙයක් තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අන්තිම අවුරුදු 50 60 මොකද්ද? හොඳ දේශපාලන සංස්කෘතියක් හදන්න පුළුවන් බැරි එක. කියන්නේ කිසිම ආණ්ඩුවකට බැරිච්ච දෙයක් තමයි ඥාති සංග්‍රහය අවසන් කරන්න බැරි වෙච්ච. ඔබතුමා දන්නා මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමෙක් හිටියා. එතුමාගේ හත්මුතු පරම්පරාව මේකේ හිටියා. රාජපක්ෂලා හිටියා ඔක්කොමලා හැම රාජපක්ෂම කොහේ හරි ගෑවිලා තියෙනවා නම් බලංගොඩ මානවයාගේ ඉඳලාම කනෙක්ෂන්ස් හොයාගෙන ඔක්කොටම තනතුරු දීලා තිබුණේ රාජපක්ෂලා. අපි ගරු සභාපතිතුමනි අපි ඇමති මණ්ඩලයට ඥාතීන්පත් කළා නැහැ. අපි ජනාධිපති අගමැතිතුමියගේ ඇමතිවරුන්ගේ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ කිසිම පෞද්ගලික කාර්ය මණ්ඩලයක අපි කිසිම ඥාතියෙක් නැහැ. අපි තානාපති සේවයට ඥාතීන්පත් කළා නැහැ. අපි සංස්ථාවල දහස් ගණන් මම හිතන්නේ 10000 ගණනක් අනුර කරුණාතිලක මැතිතුමා දන්නවා හරි මිලක්කම 10000 ගණනක් විතර තිබෙනවා අපයින් කරන්න ගරු සභාපතිතුමා අපි කිසිම ඥාතියෙක්පත් කළා නැහැ. සමහරට සුදුසුකම් තීරණය තිබුණත් ඥාති නිසාපත් කළා නැහැ. ඔන්න කයිය වෙනුවට වැඩ. ඔයගොල්ලන්ට 70 අවුරුද්දක් හිතන්න බැරි වුණා. අපිට කාලය ගන්න බැරි නිසා ඔබතුමාලාගේ සමහරගේ තොරතුරු හොයන්න යන්නේ. ඒගොල්ලොත් අපිට හම්බ වෙනවා කොහමද ඔයගොල්ලන් සම්බන්ධලා තිබෙන්නේ කියලා. ඒ නිසා කරු සභාව ඊට පස්සේ ගත්තොත් ඒ ගැන වචනයක් කියන්නේ නැහැ. ඕක තමයි 70 අවුරුද්දක් කරන්න බැරිලා තිබිච්ච දේ. දැන් අපිට ඉස්කෝලේ යාළුවෝ නැද්ද? අපිට ඥාතීන් නැද්ද? අපේ පාක්ෂිකෝ නැද්ද කරු සභාව? ඉන්නවා. ඔබතුමා අනුරාධපුර දිස්ත්‍රික්ක කොතරම් නම් ඔබතුමාගේ විශ්වවිද්‍යාල උගත්තු ඇද්ද? ඔබතුමා තනතුරු දීලා තිබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි මේ කාට හිතන්නවත් බැරිද? අත අවුරුදු 25කට මේක කරන්න බෑ මොකද්ද? ඥාති සංග්‍රහයෙන් තෝ රාජ්‍ය පාලනයක් කරනවා නම් ඒ අනුර දිසානායක සහෝදරයාගේ හරිණි අගමැතිතුමියගේ නායකත්වයේ තියෙන මේ ආණ්ඩුව විතරයි. අපි අභියෝග කළා කියන ඔයගොල්ලන්ට ප්‍රාදේශීය සභාවක්වත් එහෙම කරන්න බෑ.
වැරදිලාවත් ඔයගොල්ලෝ එක ප්‍රාදේශ සභාවක් හරි කොහේ හරි කනාචොට්ටකට දින්නොත් ඔය මැදවච්චිය වගේ අපි රිජෙක්ට් වෙච්ච තැනක් හරි ඔයගොල්ලන්ට එහෙමවත් බෑ ඥාති සංග්‍රහණ දකුණු කරේ. ඊට පස්සේ කරු සභාපතිතුමනි අපි තනතුරු දීලා තියෙන සුදුසුකම් මත. ඒ වගේම අපි ගත්තොත් දැන් මේගොල්ලෝ එක වචනයක් කියනවාද කයිය විතරයි වැඩ නැහැ කියන එකට මොකද්ද මේ ආණ්ඩුවේ නාස්තියාවම කිරීම ගැන වචනයක් කියනවාද? ආණ්ඩුවේ නාස්තියාවම කියන වචනයක් කියන්නේ නැහැ. ඒවා තමයි රටේ තිබිච්ච ප්‍රධාන ප්‍රශ්න. අනික ගරු සභාපතිතුමනි අපේ ජනතාව ඡන්දය දීලා තියෙන්නේ අවුරුදු මාස 60කට. මාස 60කට අපි පත් වෙලා තිබේ. දැන් මාස 4න් ඔක්කොම කරාම ඉතිරි මාස 56 මොනවද කරන්නේ? ස්නූකර් ගහන්නද? හා? දැන් අපි වැඩිපුර 2020 කරන්න එපා ඔයගලන්ට සොරි වෙනවා. හරිද? ඒ නිසා මාස 4යි මේ පාර්ලිමේන්තුව පත් වෙලා. ඔබතුමා දන්නවා ජනාධිපතිතුමා අගමැතිතුමියයි විජිත හේරත් ඇමතිතුමා පත් වෙලා මාස 3ක ආණ්ඩුව මාස 2ක ආණ්ඩුවක් තිබුණා. ඒක බේසිකලි ඒක ගවර්න්මන්ට් කිව්වට ඒක සම්පූර්ණ ෆුල් ෆන්ක්ෂනින් ගවර්න්මන්ට් එකක් නෙමෙයි. අත්‍තරම ගත්තොත් පාර්ලිමේන්තුව පත් වෙලා මාස 4යි. ඒ නිසා අපි ආණ්ඩුවේ නාස්තියාම කළා තිබෙනවා. ඔබතුමා දන්නවා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරියගේ පෙර පැවති සංදර්ශනාත්මක ප්‍රභූ ආරක්ෂක ක්‍රම ඔක්කොම නතර කරලා තියෙනවා. ඒක න වචනයක් කියන්න ධෛර්යයක් නැහැ ඔබතුමාට. අයි හොඳ දෙයට හොඳ කියන්න බෑ. ඔබතුමාලා සමහර අමතුරු හිටියා. යුද්ධ කාලෙත් මම මෙතන කියලා තියෙන ඇති වෙන්නේ. ඔන්න නමත්කට කියන චන්ද්‍රසේන අර ළඟදී අහුනේ අපේ සුසන්ත මන්ත්‍රීතුමා කිව්වේ මොකද්ද? එස්.එම්. චන්ද්‍රසේන අර මොකද්ද මේ? මාවිල්ලාරුවේ ළඟදී මාතගේ හොරකම් කළා අහුනේ නේද? දැන් ඒගොල්ලෝ කොහමද ගියේ කරු සභාපතිතුමනි? ඡන්දයෙන් යුද්ධයෙන් පස්සෙත් ගියේ දෙපැත්තෙන් STF මනහක් දාගෙන. මම ඒ කාලෙත් කියලා තියෙනවා යුද්ධ කාලේ මුලතිව් වලට ඇවිදගෙන ගියත් LTT එකෙන් ඒ වගේ ගැරණීන්ට මොකුත් කරන්නේ නැහැ කියේ. හැබැයි එහෙම තමයි ඒගොල්ලෝ ගියේ. අද අපේ කිසිම කැබිනට් ඇමතිවරයෙක් කිසිම පොලිස් ආරක්ෂකව අරගෙන නැහැ. ඒ නිසා ඇයි ඒ ගැන කියන්නේ නැත්තේ? අමාත්‍යාංශ 24 අමාත්‍යාංශ 21කට අඩු කරලා තියෙනවා. ඔබතුමාලගේ සභාපතිතුමා අසුනා ඔබතුමාලගේ පක්ෂේ ළඟදී. ඉතා වැදගත්. ඉම්තියාස් බාකිර් මාකර් තියාගන්න බැරි නම් මොකද්ද පක්ෂේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී? ඉම්තියාස් මන්ත්‍රීතුමා අයින් වුණේ කියලා කවුරුත් දන්නවා. අපි බලන්නකො. අපි අමතුරු ගාන්ට ඇමති දූර අමාත්‍යාංශ 24 ඇමතිවරු 21යි. ඔව කරන්න බැරි වෙච්ච තිබිච්ච දේවල් ඔය. අපි කළා තිනවා කයිය විතරක් නෙවෙයි වැඩ. ඊට පස්සේ මැතිවරණ ව්‍යාපාරවල රාජ්‍ය දේපල භාවිතා කිරීම. ඔබතුමා දන්නවා මහා මැතිවරණ අපිට ඕන හැටියේ පාවිච්චි කරන්න තිබුණා. ගරු සභාපතිවරු පාවිච්චි කරේ නැහැ. ඒවා ඔයගොල්ලන්ට කරන්න බැරි වෙච්ච දේවල්. ඒව තමයි අමාරු වැඩ. ටැක්ස් අඩු වැඩි කරනවට වඩා අමාරුයි කරු මැතිතුමනි එවැනි සංස්කෘතියක් හදන එක. ටැක්ස් අඩු වැඩි කරන එක ඒක යම් ආකාරයක ටෙක්නිකල් තීන්දුවක් සමහර විට. පොඩි කන්සික්වන්සස් එන්න පුළුවන්. හැබැයි අමතිවරුන්ට අමාත්‍යාංශ දෙන්නේ නැතුව අපේ මේ ඉතාම ජේෂ්ඨ වෛද්‍ය නිහාල් අබේසිංහ නිහාල් ගලප්පත්ති මේ පක්ෂ වෙනුවෙන් දිවිදුන් ජීවිතය පරිත්‍යාග කළ වැඩ කරන මිනිස්සු අපි අමතිකම් දීලා නැහැ. කේන්ද්‍රියක් තියෙනවා.